ඉගෙන ගන්න යන්නේ ගලන ජලයේ ආශ්‍රිත ක්‍රියාවලිය නිසා නිර්මාණය වන භූරූප ගැනයි. එකතු වෙන්න මාත් එක්ක. වීහැඩ නිම්නය නිර්මාණය වන්නේ ගංගාවන් ආරම්භ වන සාමාන්‍යයෙන් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව වන අතර ගංගාව දෙඩි බෑවුමක් ඔස්සේ ඉහළ සිට වේගයකින් ගලා යාමත් ඊට හේතු වනවා. ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වේගයෙන් ගලන ජලය ගෙන යන ගල් කැට සහ වැලි ආධාරෙන් ගංපතුල විදීම, සීරීම සහ ගැටීම මගින් ඛාදනය වීම නිසා නිම්නයේ වේගයෙන් ගැඹුරු වී නිම්නයේ දිපස ඇති පස් හා ගල් ජලය නිසා ලිහිල් වී ගුරුත්වාකර්ෂණය යටතේ පහළට කඩා වැටීම නිසා නිම්නයේ බෑවුම් තීණු වීමයි. මේ හේතුවෙන් නිම්නය V අකුරක හැඩයට එනම් ගැඹුරු හා පටු ලෙස නිර්මාණය වේ. ගල්වනද සාමාන්‍යයෙන් ගංගාවේ ඉහළ ගමන් මාර්ගයේදී දක්නට ලැබෙන අතර ගංපතුලේ ඇති කුඩා වලවල් හෝ ගැටිති තුලට ජලය සහ ගල්කැට ඇතුළු වී එම ස්ථානයේ සුළි ආකාරයෙන් කැරකිවීමට ලක්වීම සිදුවනවා. මෙම කැරකිවීම නිසා ගල්කැට මගින් එම කුඩා වලවල් වල පතුල සහ බිත්ති සීරීමට හා විදීමට ලක්කරන අතර කාලයත් සමග මෙම කුඩා වලවල් ක්‍රමයෙන් ගැඹුරු වී උළුල් වී සිලින්ඩරාකාර වලවල් බවට පත්වනවා. මේව තමයි ගල්වන ලෙස හඳුන්වන්නේ. දියඇලි සෑදීම සිදුවන්නේ ගංගාවක ගමන් මාර්ගයේ දැඩි පාෂාණ තට්ටුවක් ෆරහා ගලා යෑමෙන් පසුව එයට යටින් මෘදු පාෂාණ තට්ටුවක් හමු වූ විටයි. ජලයේ දැඩි පාෂාණ තට්ටුව මතින් වේගයෙන් ගලා ගොස් යටින් නැති මෘදු පාෂාණ තට්ටුව කරා ළඟා වන අතර ජලය සහ ගෙන යන ගල් කැට මගින් මෘදු පාෂාණ තට්ටුව දැඩි ලෙස ඛාදනය කර ඉවත් කරයි. මෘදු පාෂාණයේ ඛාදනය වීම නිසා ඉහළින් නැති දැඩි පාෂාණ තට්ටුව එල්ලී තිබෙන ආකාරයට සෑදී අවසානයේදී ගුරුත්වාකර්ෂණය නිසා එම දැඩි පාෂාණ කොටස කඩා වැටේ. මෙම චක්‍රය නැවත නැවත සිදුවන බැවින් දියඇල්ල ක්‍රමයෙන් උඩුගම්බලා පසුබැසීමත් සිදුවනවා අපට හඳුනා ගන්න පුළුවන්. දොරු සෑදෙන්නේට දියඇලි පසුබැසීමේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් ලෙසයි. දියඇල්ලක් ඉහත විස්තර කළ පරිදි දිගින් දිගටම උඩුගම්බලා පසුබැසෙන විට එය මුලින් පිහිටි ස්ථානයේ සිට නව ස්ථානයේ දක්වා වූ ප්‍රදේශයේ ගැඹුරු පටු සහ ඍජු බෑවුම් සහිත නිම්නයක් ඉතිරි කරන අතර මෙම ගැඹුරු හා පටු නිම්නය දොරුව ලෙස හඳුන්වනවා. එසේම වීහැඩ නිම්නයට වඩා දොරුවක පාර්ශ්වික බෑවුම් වඩාත් ඍජු වන අතර එය දියඇල්ලක දැඩි ඛාදන බලය නිසා ඇති වූවක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ගන්ධගර සෑදෙන්නේ ගංගාවක මැද ගමන් මාර්ගයේදීය. මෙම ප්‍රදේශයේ සාපේක්ෂව පතලි වන අතර ගංගාවේ වේගය මඳක් අඩු වී ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ පාර්ශ්වික ඛාදනය සහ තැන්පත් වීම. ගංගාව කෙලින් ගලා නොගොස් සුළු බාධාවක් නිසා වක්‍ර වීමට පටන් ගන්නවා. ගංගාව වංගු වන විට ජලය වේගයෙන් ගලා යන්නේ වංගුවේ පිටත පෙත්ත ඔස්සේය. මෙහිදී ඛාදනයද සිදු වී එම බෑවුම ගැඹුරු වී බෑවුම් නිර්මාණය වනවා. ජලය මන්දගාමීව ගලා යන්නේ වංගුවේ ඇතුළත පැත්ත ඔස්සේය. මෙහිදී ගංගාව ගෙනාපු ද්‍රව්‍ය තැන්පත් වී වැලි තීරුවක් නිර්මාණය වීම සිදුවනවා. මෙම ක්‍රියාවලිය නිසා ගංගාව ක්‍රමයෙන් තව තවත් වංගු වන ඇදහැරිලි වක්‍රමාර්ගයක ඔස්සේ ගමන් කිරීම සිදුවනවා. මෙම වංගු ගන්ධගර ලෙස හඳුන්වනවා. දොනුවිල් සෑදෙන්නේ ගන්ධගර වංගු අන්තේම විකෘති වී විට ගංගාවේ මැද හෝ පහළ ගමන් මාර්ගයේදීය. ගන්ධගර වංගු තව තවත් විශාල වෙන විට වංගුවේ දෙපස ඇති පටු භූමි කොටස ඛාදනය නිසා ක්‍රමෙන් සිහින් වෙනවා. දැඩි ගම්වතුරකදී හෝ දිගින් දිගටම ඛාදනය වීම නිසා ගංගාවට එහි මුල් වංගු සහිත මාර්ගයේ වෙනුවට එම පටු ගෙල ඛාදනය කරමින් කෙලින්ම ගලා යන්න පටන් ගන්නවා. ගංගාව කෙලින්ම ගලා යාම ආරම්භීමත් සමග පැරණි විශාල වංගු සහිත මාර්ගයේ දොරටු දෙක රොන්මද තැන්පත් වීම නිසා වැසී යනවා. මේ නිසා ගංගාවෙන් වෙන් වූ අඩසඳක හෝ දුනක හැඩෑත් විලක් ඉතිරි වේ. මෙය දුනුවිල කියලා හඳුන්වනවා. ගංමලු සෑදෙන්නේ ගංගාවක මැද සහ පහළ ගමන් මාර්ගයේදී වන අතර ගම්වතුර තත්වයකදී ගංගාව පිටාර ගැලීමෙන් එහි ජලය දෙපසට ගලා යනවා. ගංගාවේ වේගය අඩුවන නිසා ගෙනාපු රොන්මද ගංමලු ප්‍රදේශයේ තැන්පත් වනවා. ඒ වගේම ගම්වතුර නැවත නැවත ඇතිවීම සහ තැන්පත් වීම දිගින් දිගටම සිදුවන බැවින් ගංගාව දෙපස පුළුල් පැතලි හා සරවත් තැනිතල බිමක් නිර්මාණය වෙනවා. මේ ගංමලු ලෙස හඳුන්වනවා. ගංගා දුවප සෑදෙන්නේ සාමාන්‍යයෙන් ගංගාවක පහළ ගමන් මාර්ගයේදී වන අතර ගංගාවේ වේගය අඩුවන විට එය ගෙන යන ද්‍රව්‍ය ගංපතුලේ තැන්පත් වීමට පටන් ගන්නවා. ගංපතුලේ එක් ස්ථානයක වැඩිපුර රොන්මද ගොඩ ගැසීම නිසා ගංගාවේ ජල මාර්ගය දෙකඩ වී ගොඩ ගැසුණු ස්ථානයේ වටා ගලා යාමට පටන් ගන්නවා. අවසානයේදී මෙම රොන්මද ගොඩල ජලයෙන් ඉහළට මතුවී ගංගා දුවපක් බවට පත්වනවා. මෙය තමයි ගංගා දුවප කියලා හඳුන්වන්නේ. ඩෙල්ටා යනු ගංගාවක අවසාන භූරූපයයි.
එය සෑදෙන්නේ ගංගාව මොහොතට හෝ විශාල විලකට පිවිසෙන ස්ථානයේදී. ගංගාව මොහොතට ඇතුල් වෙන විට ජලයේ වේගය සම්පූර්ණයෙන්ම පාතලක් නැති වෙලා යනවා. මේ නිසා ගංගාව විසින් ගෙනාපු සියලුම රොන්මද ආදී භාරය එම ස්ථානයේ ගොඩ ගැසීමට පටන් ගන්නවා. මෙම තැන්පත් වූ රොන්මද මගින් ගංගාවේ මාර්ගය අවහර වෙමින් ගංගාව ශාක කීතයකට බෙදලා මුහුදට ගලා යනවා. මෙම ශාක සහ ඒට අතර තැන්පත් වූ රොන්මද ත්‍රිකෝණාකාර හෝ විදුලි පංක හැඩයේ භූමි කොටසක් නිර්මාණය කරනවා. මේ තමයි ඩෙල්ටා කියලා හඳුන්වන්නේ. යාළුවනේ මේ සෑම වීඩියෝවක්ම හදන්නේ අපේ දේවින්ද සර්. කොමෙන්ට් එකකුත් දාගෙනම ඵලයල්ලා.